ද්විත්ව සටහන් ලියද්දී අපිට මෙන්න මේ සම්බන්ධය ගැන දැනගෙන ඉන්න ඕන. වත්කම් සහ වියදම් නම් වැඩි වෙද්දි හර වෙනවා, අඩු වෙද්දි බැර වෙනවා. ආදායමක් එහෙමත් නැත්නම් වගකීමක් එහෙමත් නැත්නම් හිමිකමක් නම් අඩු වෙද්දි හර වෙනවා, වැඩි වෙද්දි බැර වෙනවා. එහෙනම් යන් දැන් ද්විත්ව සටහන් වලට මෙන්න මේ ගනුදෙනු ටිකේ තමයි අපි ද්විත්ව සටහන් ලියන්නේ. පළවෙනි ගනුදෙනුව තියෙනවා රුපියල් ලක්ෂ 5ක ප්‍රාග්ධනය යෙදවීම. අයිතිකරු ප්‍රාග්ධනය යොදනවා රුපියල් ලක්ෂ 5ක. මේකේ ද්විත්ව සටහන එන්නේ ප්‍රාග්ධනය යොදද්දී මුදල් වැඩි වෙනවා. මුදල් කියන්නේ වත්කම් ගිණුම. එහෙනම් වත්කම් වැඩිවීම හර. එහෙනම් මුදල් ගිණුම හර රුපියල් ලක්ෂ 5යි. ප්‍රාග්ධනය යොදද්දී ප්‍රාග්ධනය වැඩි වෙනවා. ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් ගිණුම. හිමිකම වැඩි වෙද්දි වෙන්නේ බැර වෙන එක. හිමිකම් වැඩි වෙනවා නම් බැර. එහෙනම් ප්‍රාග්ධන ගිණුම බැර රුපියල් ලක්ෂ 5යි. දෙවැනි ගනුදෙනුව රුපියල් ලක්ෂ 2ක බැංකු ණයක් ලබා ගැනීම. බැංකු ණය ලබා ගැනීමේදී මේකේ මුලින්ම ගිණුම් දෙක හඳුනා ගන්න ඕන. ගිණුම් දෙක තමයි බැංකු ණය ගන්නකොට මුදල් වැඩි වෙනවා. එහෙනම් මුදල් ගිණුම එනවා. තව බැංකු ණය කියන වගකීම් වැඩි වෙනවා. එහෙනම් බැංකු ණය කියන වගකීම් ගිණුම එනවා. එහෙනම් ද්විත්ව සටහන තමයි මුදල් ගිණුම මුදල් වැඩි වෙනවා නම් මුදල් ගිණුම හර වෙන්න ඕන. වත්කමක්නේ මුදල් කියන්නේ. වත්කම් වැඩිවීම හර නිසා මුදල් ගිණුම හර බැංකු ණය කියන්නේ වගකීම් ගිණුමක්. වගකීම් වැඩිවීම බැර. නම් බැංකු ණය ගිණුම බැර ලක්ෂ 2යි. තුන්වෙනි ගනුදෙනුව රුපියල් ලක්ෂයක ස්ථාවර තැන්පතු ගිණුමක් ආයෝජනය කිරීම. මේකෙදි එන ගිණුම් දෙක මුලින් හඳුනා ගන්න ඕන. ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරනවා කියන්නේ මුදල් අඩු වෙලා ස්ථාවර තැන්පතු කියන වත්කම වැඩි වෙනවා. එහෙනම් ස්ථාවර තැන්පතු වත්කම වැඩි වෙනවා, මුදල් කියන වත්කම අඩු වෙනවා. එහෙනම් ගිණුම් දෙක තමයි ස්ථාවර තැන්පතු ගිණුමයි මුදල් ගිණුම. ස්ථාවර තැන්පතු කියන වත්කම වැඩි වෙනවා. වත්කම් වැඩිවීම හර නිසා ස්ථාවර තැන්පතු ගිණුම හර රුපියල් ලක්ෂය. මුදල් කියන වත්කම අඩු වෙනවා. මුදල් වලින් ව්‍යාපාරයේ මුදල්නේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්නේ. මුදල් ටික අඩු වෙලා ස්ථාවර තැන්පතු කියන වත්කමනේ වැඩි වෙන්නේ. මුදල් කියන්නේ වත්කමක්. වත්කම අඩු වෙනවා. වත්කම අඩු වීම බැර නිසා මුදල් ගිණුම බැර රුපියල් ලක්ෂය. ඊළඟ ගනුදෙනුව පරිගණක අලුත් වැඩියාවෙන් රුපියල් 60000ක ආදායමක් ලැබීම. මේක ගිණුම් දෙක හඳුනා ගත්තොත් පරිගණක අලුත් වැඩියා කියන ආදායම් ගිණුමයි මුදල් එන නිසා මුදල් ගිණුමයි තමයි ගිණුම් දෙක. එහෙනම් අපි ද්විත්ව සටහන බැලුවොත් මුදල් වැඩි වෙනවා. මුදල් කියන්නේ වත්කමක්. වත්කම් වැඩිවීම හර නිසා මුදල් ගිණුම හර රුපියල් 60000යි. පරිගණක අලුත් වැඩියා ආදායම් කියන ආදායම වැඩි වෙනවා. ආදායම් වැඩිවීම බැර. එහෙනම් පරිගණක අලුත් වැඩියා ආදායම් ගිණුම බැර රුපියල් 60000යි. ඊළඟ ගනුදෙනුව ව්‍යාපාරයේ මාසික කුලිය රුපියල් 10000ක් ගෙවීම. මේකේ ගිණුම් දෙක තමයි මාසික කුලිය ගෙවද්දි මුදල් අඩු වෙනවා. එහෙනම් මුදල් ගිණුම එනවා. මාසික කුලිය කියන්නේ වියදමක්. එහෙනම් මාසික කුලිය කියන වියදම් ගිණුම එනවා. ද්විත්ව සටහන එන්නේ කුලිය කියන වියදම වැඩි වෙනවා. මේ ද්විත්ව සටහන් ලියද්දි මුලින් ලියන්නේ හර ගිණුම, ඊළඟට තමයි බැර ගිණුම ලියන්නේ. කුලී වියදම් කියන වියදම වැඩි වෙනවා. වියදම් වැඩිවීම හර නිසා කුලී වියදම් ගිණුම හර. මුදල් අඩු වෙනවනේ වියදම් ගෙවද්දි. එහෙනම් මුදල් කියන්නේ වත්කමක්. වත්කම් අඩුවීම බැර මුදල් ගිණුම බැර රුපියල් 10000යි. ඊළඟ ගනුදෙනුව තම පෞද්ගලික කටයුතු සඳහා නෙහාර 20000ක් ව්‍යාපාරයෙන් අරන් තියෙනවා. ඒක ගැනිලි. එහෙනම් මෙතන තියෙන ගිණුම් දෙක ගැනිලි ගිණුමයි මුදල් යනවා මුදල් ගිණුම. ද්විත්ව සටහන ගැනිලි කරාම ගැනිලි ගිණුම හර වෙනවා. ගැනිලි ගිණුම හර මුදල් කියන වත්කම අඩු වෙන නිසා මුදල් ගිණුම බැර 20000යි. ඊළඟට
රුපියල් ලක්ෂයක් ගෙවා උපකරණ ලබා ගැනීම. ලක්ෂයක් ගෙවල උපකරණ ගනිද්දි වෙන්නේ මුදල් ගෙවනවා ඒ නිසා මුදල් අඩු වෙනවා මුදල් ගිණුම එනවා උපකරණ කියන වත්කම වැඩි වෙනවා. උපකරණ කියන වත්කම් ගිණුම එනවා. ද්විත්ව සටහන උපකරණ කියන වත්කම් ගිණුම වැඩි වෙන නිසා උපකරණ කියන වත්කම් ගිණුම හර වෙනවා රුපියල් ලක්ෂයක්. මුදල් කියන වත්කම අඩු වෙන නිසා වත්කම් අඩු වීම බැර මුදල් ගිණුම බැර වෙනවා රුපියල් ලක්ෂයක්. ඊළඟ එක නෙහාර රුපියල් 50000ක අමතර ප්‍රාග්ධනයක් යෙදවීම. අමතර ප්‍රාග්ධනයක් මුදලින් යොදවන්නේ එහෙනම් මුදල් ගිණුම එනවා මුදල් වැඩි වෙනවා. අමතර ප්‍රාග්ධනය යොදද්දී හිමිකම වැඩි වෙනවා. ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් ගිණුමක්. එහෙනම් ප්‍රාග්ධනය වැඩි වෙද්දී හිමිකම්නේ ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් වැඩිවීම වෙන්නේ. හිමිකම් වැඩිවීම බැර නිසා ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා රුපියල් 50000ක්. මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඒ හින්දා මුදල් ගිණුම හර වෙනවා රුපියල් 50000ක්. මම එක දෙපැත්ත මාරු කරලා කිව්වට මුලින් ලියන්නේ හර පැත්ත. ඊළඟ ගනුදෙනුව රුපියල් 20000ක් බැංකු ණය පියවීම. බැංකු ණය පියවද්දී අපේ මුදල් එළියට යනවා. එහෙනම් මුදල් ගිණුම එනවා. බැංකු ණය කියන වගකීම අඩු වෙනවා. එහෙනම් බැංකු ණය ගිණුම එනවා. බැංකු ණය කියන වගකීම අඩු වෙනවනේ බැංකු ණය පියවද්දී. වගකීම් අඩුවීම හර. එහෙනම් බැංකු ණය ගිණුම හර වෙනවා රුපියල් 20000ක්. මුදල් කියන වත්කම අඩු වෙනවා ණය ගෙවනකොට මුදල් යනවනේ. මුදල් කියන වත්කම අඩු වෙනවා නම් වත්කම් අඩුවීම බැර නිසා මුදල් ගිණුම බැර වෙනවා රුපියල් 20000ක්. දැන් අපි බලමු මේ ද්විත්ව සටහන් ලියලා මේවා ගිණුම් වලට දාන්නේ කොහොමද කියලා. අපි මේ ගනුදෙනුව ගත්තොත් ලක්ෂ 5ක ප්‍රාග්ධනය යොදවන එක ගත්තොත් ඒක ද්විත්ව සටහන වෙන්නේ මුදල් වැඩි වෙනවා මුදල් ගිණුම හර වෙනවා ප්‍රාග්ධනය කියන හිමිකම වැඩි වෙන නිසා ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා. මේ ගනුදෙනුව ගිණුම් වලට දානකොට ගිණුම් දෙක එන්නේ මුදල් ගිණුමයි ප්‍රාග්ධන ගිණුමයි. මුදල් ගිණුමේ මේ පැත්ත හර මේ පැත්ත බැර හැම ගිණුමකම මෙහෙම තමයි. ප්‍රාග්ධන ගිණුමෙත් මේ පැත්ත හර මේ පැත්ත බැර. මේක තියෙන විදිහට දානවා මුදල් ගිණුම හර වෙලා තියෙනවා ලක්ෂ 5ක්. එහෙනම් මුදල් ගිණුමේ හර පැත්තට එනවා ලක්ෂ 5ක්. ඊළඟට ප්‍රාග්ධන ගිණුම බැර වෙලා තියෙනවා ලක්ෂ 5ක්. ප්‍රාග්ධන ගිණුමේ බැර පැත්තටත් එනවා ලක්ෂ 5ක්. මේ දාගත්තට පස්සේ මේ ගිණුම් වලට ද්විත්ව සටහන් වල තියෙන දේවල් දාගත්තට පස්සේ මේ ගිණුම් පියවනව නම් අපි මෙන්න මේ විදිහට තමයි පියවන්නේ. මෙතන දැන් ලක්ෂ 5ක් තියෙනවනේ. මෙතන ලක්ෂ 5 දාගත්තා. ප්‍රාග්ධන ගිණුමේ බැර පැත්තේ ලක්ෂ 5ක් දාගත්තා. මුලින්ම පියවද්දි කරන්නේ ගිණුමේ දෙපැත්තෙම එකතු තීරු දාගන්නවා. මේ විදිහට එකතු තීරු දාගෙන මෙතන තියෙන ලක්ෂ 5 මේ පැත්තේ එකතුව අපි ගන්නවා. මෙතන ලක්ෂ 5යි තියෙන්නේ. එකතුව ලක්ෂ 5යි. මේ ලක්ෂ 5 මේ පැත්තට මෙහෙම්ම ගෙනියනවා. මෙතනත් එතකොට ලක්ෂ 5යි. මෙතන එකතුව ලක්ෂ 5ක් වෙන්න නම් මෙතෙන්ට එන්න ඕන ලක්ෂ 5ක්. එතන ලක්ෂ 5ක් දානවා. ඒකට කියනවා අපි පහතට ගෙන ගිය ශේෂය කියලා. මේ පැත්තට දාපු මේ ලක්ෂ 5 මේ පැත්තට අරන් යනවා. මෙතනට දානවා ලක්ෂ 5ක්. ඒකට අපි කියනවා ඉදිරියට ගෙන ගිය ශේෂය කියලා. මේ ගිණුමත් ඒ විදිහටම එකතු තීරු දා ගන්නවා දෙපැත්තටම. බැර පැත්ත එකතුව ගන්නවා ලක්ෂ 5යි. ඒ ලක්ෂ 5 මෙතෙන් මේ පැත්තට ගේනවා. මේ පැත්තත් ලක්ෂ 5යි. මෙතන ලක්ෂ 5ක් වෙන්න නම් මෙතනත් ලක්ෂ 5 වෙන්න ඕන. එතෙන්ට දානවා ලක්ෂ 5. ඒකට අපි කියනවා පහතට ගෙන ගිය ශේෂය කියලා. මේ පැත්තට මේ දාපු ලක්ෂ 5 මේ පැත්තට ගේනවා. ඒකට අපි කියනවා ඉදිරියට ගෙන ගිය ශේෂය කියලා. මේ ගිණුම් වලට වටිනාකම් දාද්දී මුදල් ගිණුම හර වෙන නිසා මුදල් ගිණුමේ හර පැත්තට එනවා ලක්ෂ 5. ප්‍රාග්ධන ගිණුම බැර වෙන නිසා ප්‍රාග්ධන ගිණුමේ බැර පැත්තට එනවා ලක්ෂ 5. ඊළඟට මෙන්න මෙතෙන්ට එන නම තියෙනවනේ. ඒ නමට දාන්නේ මේ ගිණුම් දෙකේ නම් මාරු කරලා. මුදල් ගිණුමේ මෙතෙන්ට දානවා ප්‍රාග්ධන කියලා. ප්‍රාග්ධන ගිණුමේ මෙතෙන්ට දානවා මුදල් කියලා.